Hello! 안녕하세요. Korean Talk with Tisha මගේ YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආදරයෙන් සහ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොරියානු භාෂාවේ වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරය ගැන තමයි. අද මම මේ වීඩියෝ එක පුරාවටම ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරය. ඉතින් අපි මෙච්චර කල් ඉගෙන ගත්ත අනිත් ව්‍යාකරණ වලට වඩා ටිකක් සංකීර්ණ ව්‍යාකරණයක් තමයි අද මම ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කොරියානු භාෂාවේ මේ වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරය අපි එදිනදා කොරියානු වාක්‍ය ලියද්දී කතා කරද්දී අපිට නැතිවම බැරි දෙයක් තමයි මේ ව්‍යාකරණ කොටස. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලට මේ ව්‍යාකරණ කොටස පැටලෙන්නේ වැරදෙන්නේ නැතුව කොහොමද හරියටම මේ ව්‍යාකරණ කොටස භාවිත කරලා වාක්‍යයක් නිර්මාණය කරගන්නේ සහ අපි කතා කරද්දී කොහොමද හරියට මේ වචන වරද්දන්නේ නැතුව මේ ව්‍යාකරණ කොටස මේ වචන වලට එකතු කරන්නේ කොහොමද කියලා අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක පටන් ගත්ත ඉඳන් ඉවරයක් වෙනකන් ස්කිප් කරන්නේ නැතුව බලන්න කියලා ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම ඔයාලට කියලා දුන්නා මේ කොරියානු භාෂාවේ තියෙන සෑම ක්‍රියාපදයක්ම අවසාන වෙන්නේ මේ දා කියන අක්ෂරයෙන් කියලා. ඉතින් මේ දා කියන අක්ෂරයෙන් අවසන් වෙන ක්‍රියාපදවලට මේ ආය ඕය හේය කියන ව්‍යාකරණ කොටස එකතු වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මොකක් හරි මේ ක්‍රියාපදයක මේ අවසාන දා අක්ෂරය තියෙනවනේ. ඉතින් අපි මේ ව්‍යාකරණ කොටස එකතු කරන්න කලින් මේ ක්‍රියාපදයේ මේ දා කියන අක්ෂරය මේ දා කියන ෆෝමැට් එක කපලා අයින් කරන්න ඕනේ. ඉතින් මේ අක්ෂරය කැපුවට පස්සේ තමයි අපි මේ ව්‍යාකරණ කොටස මේකට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොකක් හරි වචනයක මේ ක්‍රියාපදයක අවසාන දා අක්ෂරය ඉවත් කරාට පස්සේ ඊට පූර්වයෙන් ස්වරයක් කියන්නේ ආ හරි ඕ හරි ස්වරයක් තියෙයි නම් අපි ඒ ක්‍රියාපදයට එකතු කරන්න ඕනේ මේ ආයෝ කියන ව්‍යාකරණ කොටස. ක්‍රියාපදයක අවසාන දාක්ෂරය ඉවත් කරාට පස්සේ ආ හරි ඕ හරි ස්වරයක් තියෙයි නම් ඉතිරි වෙලා අපි ඒ ක්‍රියාපදයට ආයෝ කියන ව්‍යාකරණ කොටස එකතු කරනවා. ඉතින් ඊට පස්සේ ඕයෝ. ඉතින් මේ ඕයෝ කියන කොටස යම්කිසි ක්‍රියාපදයක අවසාන දාක්ෂරය අපි ඉවත් කරාට පස්සේ ඊට පූර්වයෙන් මේවා අපි දැන් කලින් කියපු ආ හරි ඕ හරි ස්වරය හැර වෙනත් මොකක් හරි ස්වරයක් තියෙයි නම් අපි ඒ ක්‍රියාපදයට එකතු කරන්න ඕනේ ඕයෝ කියන කොටස. ක්‍රියාපදයක අවසාන දාක්ෂරය ඉවත් කරාට පස්සේ ආ ඕ හැර වෙනත් ස්වරයක් තියෙයි නම් අපි ඒකට එකතු කරන්න ඕනේ ඕයෝ කියන කොටස. ඉතින් ඊළඟ එක. ඉතින් මේ දෙකම නැතුව යම්කිසි ක්‍රියාපදයක් හදා කියලා අවසන් වෙලා තියෙයි නම් හදා කියලා අවසන් වෙලා තියෙයි නම් අපි මේ ක්‍රියාපදයේ මේ හදා කියන කොටසම ඉවත් කරන්න ඕනේ. ඉතින් මේ හදා කියන කොටසම ඉවත් කරාට පස්සේ අපි මේ ක්‍රියාපදයට හේයෝ කියන කොටස එකතු කරන්න ඕනේ. යම්කිසි ක්‍රියාපදයක් හදා ලෙස අවසන් වෙලා තියෙයි නම් එම ක්‍රියාපදයේ හදා කොටස ඉවත් කරලා අපි ඒකට හේයෝ කියන කොටස එකතු කරන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. දැන් අපි ක්‍රියාපද ටිකකට මේ ව්‍යාකරණ කොටස මේ වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරයෙන් අපි මේ ව්‍යාකරණ කොටස එකතු කරලා බලමු. ඉතින් පළවෙනි වචනය තමයි කදා. කදා කියන වචනේ සිංහල තේරුම යනවා. ඉතින් මේ කදා කියන වචනේ ඉතින් මම ඔය කියනවා මේ කොරියානු භාෂාවේ තියෙන සෑම ක්‍රියාපදයක්ම අවසාන වෙන්නේ දා කියන අක්ෂරයෙන් කියලා. ඉතින් මේ දා කියන ෆෝමැට් එකෙන් තමයි මේ කොරියානු භාෂාවේ තියෙන ක්‍රියාපද අවසාන වෙන්නේ. ඉතින් දැන් මේ කදා කියන ක්‍රියාපදයට අපි මේ තුනෙන් එකක් තමයි එකතු කරන්නේ. ඉතින් මම ඔයාලට කියුවා යම්කිසි ක්‍රියාපදයක අවසානයේ දාක්ෂරය අපි මේ ව්‍යාකරණ කොටස ගොඩනගන්න කලින් මේ අවසාන දාක්ෂරය කපලා අයින් කරගන්න කියලා. ඉතින් දැන් අපි මේ තවත් වෙන අක්ෂරය මෙහෙම කපලා ඉවත් කරගන්න ඕනේ. හරි. දැන් අපිට ඉතුරු වෙනවා මේ දාක්ෂරය අයින් කරාට පස්සේ මෙතන කා කියන අකුර තියෙනවා. ඉතින් දැන් අපි මේක අයින් කරාට පස්සේ අපි ඊට කලින් තියෙන මේ ස්වරය දිහා තමයි බලන්න ඕනේ.
මේ අවසාන දාක්ෂරය ඉවත් කරාට පස්සේ අපි කරන්න ඕනේ ඒකට කලින් ඉන්නේ ස්වරය දිහා බලන්න ඕනේ. ඉතින් මේ කොරියානු භාෂාවේ අකුරක් හැදෙන්නේ ස්වරයකුයි ව්‍යංජනයකුයි එකතු වෙලා. ඉතින් මේ තමයි ව්‍යංජනය, මේ තමයි ස්වරය. ඉතින් මේ ස්වරය දිහා තමයි අපි මේ දාක්ෂරය ඉවත් කරාට පස්සේ ස්වරයක් දිහා තමයි බලන්න ඕනේ. ඒක තමයි දාක්ෂරය ඉවත් කරාට පස්සේ ඊට කලින් තියෙන ස්වරය තමයි ආ කියන ස්වරය. ඉතින් මේ අපි මේ ව්‍යාකරණ කොටස එකතු කරන්නේ අපි ඊට කලින් තියෙන ස්වරය ආවට එකතු කරන්නේ මේ දාක්ෂරය ඉවත් කරාට පස්සේ ඊට පූර්වයෙන් තියෙන ස්වරය ආ හරි එහෙම නැත්නම් ඕ හරි ස්වරයක් නම් මම ඔයාලට එකතු කරන්න කිව්වේ ආයෝ කියන කොටස. ඊට පස්සේ ආ හරි ඕ හරි මේ ස්වරයෙන් එකක්වත් නෙමෙයි නේද? ඒ කියන්නේ ආ ඕ ස්වරය හැර වෙනස් ස්වරයක් තියෙනම් ඔයාලට මම එකතු කරන්න කිව්වේ මේ ඕ යෝ කියන කොටස. මම ඔයාලට එකතු කරන්න කිව්වේ ආ ඕ හැර වෙනස් ස්වරයක් තියෙනම් එකතු කරන්න කිව්වේ ඕ යෝ. ඊට පස්සේ ක්‍රියාපදයක් හදා විදිහට අවසන් වෙලා තියෙනවා. මම ඔයාලට එකතු කරන්න කිව්වේ මේ හේනෝ කියන කොටස. අපි ඒක එකතු කරන්නේ ක්‍රියාපදයක් හදා ලෙස අවසන් වෙලා තිබුණා. එතන මේ වචනේ මේ හදා කියන එකේ අවසාන දාක්ෂණය අපි ඉවත් කරාට පස්සේ ඊට පූර්වයෙන් තියෙන මේ ස්වරය මෙතන මේ තියෙන්නේ ආ ස්වරයක්. මෙතන මේ තියෙන්නේ ආ ස්වරයක්. ඉතින් මේ ආ කියන ස්වරය තිබ්බොත් මම ඔයාලට එකතු කරන්න කිව්වේ මේ ආ හරි ඕ හරි ස්වරය තිබ්බොත් එකතු කරන්න කිව්වේ මේ ආයෝ කියන කොටස. ඉතින් මේකට අපි එකතු කරන්න ඕනේ ආයෝ කියන කොටස. එහෙනම් දැන් මේ විදිහට ඔයාලු ලේසි වෙන්න මෙතන අපි දාක්ෂරය ඉවත් කරලා පස්සේ මෙතන කා කියන අකුර ඉතුරු වුණා. එතන මේ ස්වරය තමයි මේ ආ කියන ස්වරය. ඉතින් ආ ස්වරය කියන හින්දා මේකට එකතු කරන්න ඕනේ ආයෝ. ඒක එකතු කරමු. දැන් මේක එකතු කරමු. අපි මේකට ආයෝ කියන කොටස එකතු කරන්න ඕනේ. දැන් ඔයාලට පේන්නේ නැති අපි මේ ආයෝ කියන එක මේ විදිහට පැත්තකින් ලියා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන ආ ස්වරයක් තියෙනවා. එතකොට මෙතන ආ කියන අකුර තියෙනවා. ඉතින් මෙතන ආ කියන ස්වරයක් තියෙනවා. මෙතන ආ කියන අකුරක් තියෙනවා. ඉතින් මෙතන ආ අකුර දෙකක් තියෙනවා. ඔයාලා දන්නවා අපි සුළුදැවල් දෙන්න සංදි වෙනවා. ඉතින් සංදි කියලා පාඩමක් ඔයාලා ඉගෙන ගන්න හැටි. ඉතින් මේ වගේ තමයි මේ කොරියානු භාෂාව. වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ විදිහට අපි මේ වචන වලට මේ ව්‍යාකරණ කොටස එකතු කරද්දී මේවා සංදි වෙනවා. ඉතින් මෙතන කා මේකට එකතු කරගන්න ආයෝ. ඉතින් මෙතන ආ කියන අකුරක් තියෙනවා මෙතන කා කියලා හැදලා තියෙනවා. ඉතින් මෙතන ආ කියන අකුර තියෙද්දි අපි මේකට තව ආයන්නක් එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් මේක නිසා මෙතන ආනි හැදලා තියෙන්නේ මෙතන කා කියලා නිකන් මේක හැදලා ඉවරයි. ඉතින් අපි කියන අවස්ථාවකදී මේ ආ අපි නැවත වතාවක් ලියන්නේ නැහැ. මෙතන කා කියලා ලියලා තියෙනවා. ඉතින් මේක හින්දා අපි මේකට එකතු කරන්නේ යෝ අකුර විතරයි. අපි ඒකට එකතු කරන්න ඕනේ යෝ කියන අකුර විතරයි. ඒක හින්දා මේ කා කියන එකට එකතු වෙන්නේ යෝ කියන අකුර විතරයි. අය මෙතන අකුරක් තියෙනවා ඉතින් අපි තව අකුරක් මේකට එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් මේකදී අපි මේ එක අයන්න ලියලා මේ යෝ කියන එක මෙතන ලියන්න කායෝ වෙනවා. අපි එහෙනම් මේකේ තව වචනයක් බලමු. ඉතින් දෙවැනි වචනේ තමයි මොක්තා. මොක්තා කියන්නේ කොරියානු භාෂාවෙන් කනවා කියන තේරුම. ඉතින් මොක්තා. ඉතින් මේ වචනේ අර මේ ක්‍රියාපද හැම එකකටම මේ ව්‍යාකරණ කොටස එකතු කරන්නේ අවසාන දාක්ෂරය කපලා අයින් කරගන්න ඕනේ කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ ක්‍රියාපදෙත් අපි මේ අවසාන දාක්ෂරය මේ විදිහට කපා ගන්නවා. හරි. ඉතින් මේ ක්‍රියාපදයේ අවසාන දාක්ෂරය ඉවත් කරාට පස්සේ ඊට පූර්වයෙන් අපිට මෙතන මොක් කියලා කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ලියාගමු. දැන් මෙතන මේ
විදිහට ඕන් කියලා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ඉතිරි වෙලා තියෙන එක අපි මේ විදිහට ඊතලයක් දාලා මෙතන ඉස්සරහින් ලියා ගන්නවා. ඉතින් මේ නාක්ෂරය අයින් කරාන් පස්සේ අපි මේක ලියාගෙන ඊට පස්සේ මම ඔයාලට කරන්න කිව්වේ මේ නාක්ෂරය කැඩුණාට පස්සේ ඊට පූර්වයෙන් තියෙන ස්වරය දිහා තමයි මම බලන්න කිව්වේ. ඉතින් දැන් එතකොට මේ වචනේ මේ අකුර එතකොට දැන් මෙතන තියෙන ස්වරය මොකක්ද? මෙතන තියෙන ස්වරය තමයි මේ නාක්ෂරය ගත්තාන් පස්සේ පූර්වයෙන් තියෙන ස්වරය තමයි මේ ඕ කියන ස්වරය. ඕ කියන ස්වරය තමයි මේ නාක්ෂරය වත් කරාට පස්සේ පූර්වයෙන් තියෙන්නේ අපිට මේ ඕ කියන ස්වරය තමයි තියෙන්නේ. එතකොට මම ඔයාලට කිව්වා මේ ආ හරි ඕ හරි ස්වරය නාක්ෂරය වත් කරාට පස්සේ පූර්වයෙන් මේ ක්‍රියාපදේ ආ හරි ඕ හරි ස්වරයක් තියෙනවා මම ඔයාලට එකතු කරන්න කිව්වේ මේ ආයෝ කියන කොටස. ඉතින් මේ ක්‍රියාපදේ මේ මොක්තා කියන එක නාක්ෂරය වත් කරාට පස්සේ මේ ඉතුරු වෙන ටිකේ මේ ස්වරය මේක ඕ ස්වරය. ඉතින් මෙතන අපි මේ ආයෝ එකතු කරන්න ඕනේ ඕ ස්වරයක් තිබ්බම මේ ඕ කියන දීර්ඝ හල් කිරීමෙන් ස්වරය තිබ්බොත් මේ ඕ කියන ස්වරය තිබ්බොත් තමයි මෙතන ආයෝ කියන කොටස අපි එකතු කරන්න ඕනේ. ඉතින් මෙතන තියෙන ඕ නෙමෙයි මෙතන තියෙන ඕ. එහෙනම් අපි ඊට පස්සේ මේ කොටස එකතු කරන්න කිව්වේ ආ ඕ හැර. මෙතන තියෙන ආ ඕ හැර වෙනස් ස්වරයක් වලට පේනවා. මේ ස්වර දෙකෙන් වෙනස් ස්වරයක් තමයි අපිට මෙතන ඉතුරුලා තියෙන්නේ. ආපෝ ස්වරයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ දීර්ඝ හල් කිරීම දෙන්නේ නැති ඕ අපිට තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ කොටසට අපි එකතු කරන්න ඕනේ එහෙනම් මේ ඕ යෝ කියන කොටස. ආපෝ හර වෙනස් ස්වරයක්. එහෙනම් අපි එකතු කරනවා මේ ඕ යෝ කියන කොටස. ඉතින් මේකේ අපි මේ විදිහට මේ ඕ අකුරු දෙකක් තියෙනවා කියලා අපි කලින් කරා වගේ මේ වචනේ මෙතන එක ඕ එකක් නෙමෙයි ලියන්නේ. ඒකට හේතුව තමයි ඔයාලට වෙන පදාගෙන වචනේ අපි අවසාන අක්ෂරي ගත කරාට පස්සේ අපි මේ දෙකම එක ආයන්න ලියුවේ අපිට මේ එතනින් අපිට මේ හල් කිරීම බලාගන්න තිබ්බේ නැහැ. මේ මොකක්ද කියන්නේ මෙතන හල් කිරීමක් තියෙනවා. ඉතින් මේ පළවෙනි අකුර මේ දෙවෙනි අකුර මේ තුන්වෙනි අකුර. ඉතින් මෙතන ව්‍යංජනයක් තියෙනවා. මේ ව්‍යංජනය කියන්නේ මේ අකුරේ මොගෝ කියලා වචනේම මේ කොටසට එකතු කරනවා. ඉතින් මේකට අපි එක ඔයන්න කියලා ලියන්නේ නෑ මෙතන අකුරක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වචනම ලියනවා මොගෝ කියලා. මොක්තා කියන වචනේ මොගෝ කියලා වර්තමාන කාල සාමාන්‍ය විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් අපි තුන්වෙනි වචනේ තමයි කොම්බ හදා. කොම්බ හදා කියන එකේ සිංහල තේරුම තමයි පාඩම් කරනවා. ඉතින් මේ කොම්බ හදා කියන වචනේ මම ඔයාලට කිව්වා යම්කිසි ක්‍රියාපදයක් හදා විදිහට අවසන් වෙලා තිබ්බොත් ඒ ක්‍රියාපදයේ හදා කොටස අපි ඉවත් කරන්න ඕනේ කියලා. ඉතින් කොම්බ හදා මේ ක්‍රියාපදයේ හදා කොටසක් තියෙනවා. හදා කොටසේ තමයි මේ ක්‍රියාපදයේ අවසන් වෙලා තියෙන්නේ. මේක නිසා මේ ක්‍රියාපදයේ හදා කොටස ඉවත් කරනවා. මේ විදිහට මේ ක්‍රියාපදයේ හදා කොටස අපි ඉවත් කරනවා. ඊට පස්සේ මෙතන කොම්බ කියලා ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් අපි ඒක ලියමු. හදා කියන කොටස ඉවත් කරාට පස්සේ මෙතන කොම්බ කියලා ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වේ මේ හදා කියලා ක්‍රියාපදයක් මේ හදා කොටසින් අවසන් වෙලා තියෙනවා. මම ඔයාලට කිව්වේ මේ ක්‍රියාපදයේ මේ හදා කොටස ඉවත් කරාට පස්සේ අපි එකතු කරන්න ඕනේ කිව්වේ මේ හේරෝ කියන කොටස. මේ හදා කොටස ඉවත් කරාට පස්සේ අපි එකතු කරනවා මේ හේරෝ කියන කොටස. මේ ක්‍රියාපදය හදා විදිහට අවසන් වෙලා තියෙනවා. අපි මේක හදා කොටස ඉවත් කරාට පස්සේ මේ වචන එකතු කරන්නේ මේ හේරෝ කියන කොටස. ඉතින් අපි එකතු කරමු. කොම්බ හේරෝ කොම්බ හදා කියන වචනය
වර්තමාන කාල සාමාන්‍ය විවහාරයෙන් කොම්බු හේරෝ කියලා මේ විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ තියෙන අපේ හතරවෙනි ක්‍රියාපදය. ඔදා. ඔදා කියන්නේ කොරියානු භාෂාවෙන් එනවා කියන අර්ථය. ඉතින් මේ ක්‍රියාපදෙත් අපි මේ කලින් කිව්වා වගේ අපි පළවෙනියට කරන්න ඕනේ මේ දා කියන අක්ෂරය ඉවත් කරගන්න. ඉතින් මේ අවසාන දා ඉවත් කරාට පස්සේ මේ ඉතිරි වෙලා තියෙන අක්ෂර මම මේ විදිහට ලියා ගන්නවා. ඕ කියන අකුර මේ විදිහට මෙතන ලියා ගන්නවා. ඊට පස්සේ මේ දා අක්ෂර ඉවත් කරාට පස්සේ අපි බලන්න ඕනේ ඊට පූර්වයෙන් තියෙන ස්වරය දිහා. ඉතින් මේ දා ඉවත් කරාට පස්සේ මෙතන ඉතිරි වෙලා තියෙන ස්වරය ඕ ස්වරයක් තමයි මෙතන ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ මේ ආ ඕ හරි ස්වරයක් තියෙනම් එකතු කරන්න පුළුවන් මේ ආයෝ කියන කොටස. ඉතින් මේ ඕ තමයි මෙතන ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මේ ක්‍රියාපදේ මේ කොටස එකතු කරන්න කියන අකුර මෙතන වා විදිහට හැදෙනවා. වා විදිහට මේක සංකේතනවා. කියලා අපි හිතමු කියවන්නේ ඉතින් කියවෙන්නේ වා කියන අකුර. කියද්දී අපිට කියවෙන්නේ වා කියන අකුර. ඉතින් මේක නිසා මේ අකුරට මේ කියන එකට අපි මේ ආයෝ කියන කොටස එකතු කරන්නේ. සංදි වෙලා අපිට වා කියන අකුර තමයි මෙතන ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ ඕකට අකුරක් එකතු කරන්න තිබ්බොත් ඒක වා කියලා කියන අකුර විදිහට තමයි හැදෙන්න ඕනේ. අකුරට අපි එකතු කරද්දී මේ ආයෝ කියන කොටස මේක හැදෙන්න ඕනේ. මේ එකතු වෙද්දී මේක වා කියන විදිහට හැදෙනවා. මේ ඕකට අපි ආයන් එකතු කරන්නේ වා විදිහට. මේ අකුර යා අකුර එකතු වෙනවා. අපිට මේ වා කියන අකුර හැදෙනවා. වා. ඉතින් ඊට පස්සේ දැන් වා අකුර ලියුවට පස්සේ අපි කියන්නේ මේ යෝ කියන අකුර මේ විදිහට එකතු කරනවා. then මේකෙදි වෙනස් වෙන්නේ කියන අකුර දෙක හැම වෙලේකම ක්‍රියාපදයට මේ අකුර තියෙන තැනට අපිට ආයෙ එකතු කරන්න ඕන. මේ අකුර වා කියලා තමයි අපි ලියන්න ඕන. ඉතින් ඔදා කියන වචනේ මේ විදිහට වායෝ කියලා වෙනස් වෙනවා. එදින අපි පස්වෙනි වචනේ දැන් බලමු. පස්වෙනි වචනේ තමයි චදා. චදා කියන්නේ කොරියානු භාෂාවේ ලියනවා නේද? ඉතින් මේ ක්‍රියාපදේ අපි අවසාන දාක්ෂරය ඉවත් කරගන්න ඕනේ. මේ විදිහට මම මේ ක්‍රියාපදේ අවසාන දාක්ෂරය ඉවත් කරලා පස්සේ මේ ඉතිරි වෙලා තියෙන අකුර මේ විදිහට ඉතනක් ගාලා ඉස්සරහින් ලියන්න. චා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පූර්වෙන් තියෙන ස්වරය දිහා තමයි බලන්න. ඉතින් දාක්ෂරය ඉවත් කරලා පස්සේ පූර්වෙන් තියෙන ආ කියන ස්වරය. ඉතින් මේ ආ කියන ස්වරය තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් ආහරි ඕහරි ස්වරයක් ඉතිරිලා තිබුණොත් මම එකතු කරන්න කිව්වේ ආයෝ කියන කොටස. ඉතින් මේකටත් එන්න ඕනේ ආයෝ කියන කොටස. ඉතින් අපි එකතු කරමු. ඉතින් මේ වචනයට අපි ආයෝ කියන කොටස එකතු කරමු. ඉතින් කඩා කියන වචනේ ගත්තා වගේම තමයි. ඉතින් මේ චා කියන අකුරට පල්ලෙන් තවත් අකුරක් නැහැ කෙනෙක් අපිට. මේක හින්දා අපි මේ අකුර මෙතන තියෙන හින්දා තව අකුරක් එකතු කරන්න ඕනේ නැහැ. ඉතින් මේ චා කියන අකුරේ මේ කියන අකුර ලියලා තියෙනවා. චා කියන්නේ මේ කියන අකුර මෙතන කෙලින්ම අපිට කියන විදිහට කියනවා. ඉතින් මේ හින්දා අපි තව එකක් මෙතන ලියන්නේ නැහැ. ඒක නිසා අපි මේකට කෙලින්ම චදා කියන්නේ මේ අකුරක් මෙතන කෙනෙක් හින්දා චා කියන්නේ අපි මේකට කෙලින්ම යෝ අකුර විතර එකතු කරමු. ඉතින් මේ විදිහට චදා චායෝ කියලා විදිහට අපිට හදාන්න පුළුවන්. එතකොට මේ 6 වෙනි වචනේ තමයි මොදා කියන්නේ. මේ මොදා කියන්නේ කොරියානු භාෂාවේ බලනවා නැත්නම් නරඹනවා කියන අර්ථය තමයි මොදා කියලා කියන්නේ.
ඉතින් මේ ක්‍රියාපදයට අපි කලින් ක්‍රියාපදවල කරා වගේ මේ අවසාන දාංශය අපි ඉවත් කරගමු. හරි. ඉතින් ඊට පස්සේ මෙතන ඉතිරි වෙන්නේ මේ බෝ කියන අක්කර. මෙතන දැන් ඉතිරි වෙන අවසාන දාංශය ඉවත් කරලා පස්සේ මේ බෝ කියන අක්කර මම මෙතන ලියාගත්තා. අපි දැන් මේ අකුර මෙතන තියෙන ස්වරය ලියා ගන්න හැටි බලන්න. මෙතන තියෙන්නේ ඕ ස්වරය. ඕ කියන ස්වරය තමයි මෙතන තියෙන්නේ. මේ ඕ කියන ස්වරය කියනවා මොනවද එකතු කරන්න කිව්වේ ආයෝ කියන කොටස. ඉතින් එතකොට මේකට ආයෝ කියන කොටස තමයි එකතු වෙන්න ඕනේ. මම කලින් අහුව වචනේ මේ ඔයාලට කියලා දුන්නා. අපිට කලින් නොදුන්න වචනේ මේ උදා කියන වචනේ මම ඔයාලට කියලා දුන්නා. මේ ඕ අකුරට ආ අකුර එකතු වෙද්දී වා කියලා හැදෙනවා කියනවා. ඕ ආ වා. ඒ විදිහට ඒ අකුර සංඛ්‍යාවක් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මේකෙත් මේ ඕ යන්න තියෙන්නේ. ඉතින් මේ ඕ අකුරට අපි ආ අකුර ලියන්නේ. ආ අකුර එකතු කරන්නේ. ඕ දන ආ වා කියලා තමයි හැදෙනවා කියන්නේ. ඕ ආ වා. ඉතින් මේකට මේ අකුරට අපි ආ අකුර එකතු කරන්න ඕනේ. ඕ ආ වා. ඉතින් අපි මේ විදිහට වා අකුර තමයි ලියන්න ඕනේ. හරි. අපි දැන් මේකට ආ කියන අකුර එකතු කරමු. ආ කියන අකුර එකතු වෙන්නේ මේ වා විදිහට. ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මේ යෝ කියන ඉතිරි වෙලා තියෙන මේ යෝ එක මෙතනින් යන්න. මේ බෝදා කියන වචනය බායෝ කියලා හදනවා. බෝදා බායෝ. වචනේ තමයි සරන් හදා. සරන් හදා කියන කොරියානු භාෂාවේ ආදරය කරනවා කියන අර්ථය. සරන් හදා ආදරය කරනවා. ඉතින් සරන් හදා මේ ක්‍රියාපද අවසන් වෙලා තියෙන්නේ හදා කියන කොටස. මේ හදා කියන කොටසෙන් අවසන් වෙලා තියෙන ක්‍රියාපදයක් අපි ඉස්සෙල්ලාම කරන්න මේ ක්‍රියාපදයේ තියෙන හදා කොටස ඉවත් කරන එක. එහෙනම් මේ ක්‍රියාපදයේ මේ විදිහට හදා කොටස ඉවත් කරගන්න. මේ හදා කොටස ඉවත් කරාට පස්සේ මෙතන සරන් කියලා ඉතිරි වෙනවා. හරි. දැන් අපි මේ හදා කොටසෙන් තියෙන මොකක් හරි ක්‍රියාපදයක මේ හදා කොටස ඉවත් කරාට පස්සේ ඊළඟට එකතු කරන්න ඕනේ කියන්නේ අපිට මේකේ ස්වරයක් දිහා බලන්න නැහැ. අපි මේ හදා කියලා අනුසංගා කියන වචන වල හදා කොටස ඉවත් කරාට පස්සේ මේ තේෝ කියන කොටස තමයි එකතු කරන්න ඕනේ. එහෙනම් අපි එකතු කරමු සරන් හේයෝ. මේ විදිහට සරන් හදා කියන වචනය මේ වර්තමාන සාමාන්‍ය ව්‍යවහාරින් පිළිගෙනකොට සරන් හේයෝ කියලා හැදෙනවා. ඉතින් මම හිතනවා මේ ව්‍යාකරණ කොට සම්පූර්ණයෙන්ම ඔයාලට තේරෙන්න ඇති කියලා. ඉතින් අද දවසේදී මම ඔයාලත් එක්ක බෙදාගත්ත මේ කොරියානු භාෂාවේ තියෙන වර්තමාන කාල සාමාන්‍ය ව්‍යවහාරය. මේ ආයෝ ඕයෝ හේයෝ කියන ව්‍යවහාරය තමයි අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදාගත්තේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න දුන්නතේ තේරෙන්න ඇති කියලා. ඉතින් තවත් දවසක මේ වගේ තවත් වැදගත් ව්‍යාකරණ කොටසක් මම තවත් වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් අද දවසේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා පහලින් ලයික් එකක් දාගෙන යන්න. සහ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි ඒ ගැන පහල තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් තියාගෙන යන්න. සහ මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. සහ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. සහ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක notification එක ගෙන්න ගන්න නම් කලින් තියෙන bell icon එක click කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් මම ගිහින් එන්න. අනිවාර්යයෙන් කෙසේෝ ජගායෝ